කොහෙද යන්නේ? නෑ බා. කපිල මහත්තයාගේ දෙට්ට ගියා. ඊයේ කෝල්ලක් දීලා තිබ්බ පොල් වගේක් කඩලා දෙන්න කියලා. ඒ ටික කඩලා මේ නගම. සල්ලිත් නෑනේ බං අතේ. ඊයා කරුවා ගන්නත් එපා. උඹලට උන්ගේ කෝල් ආන්සර් කරන්න පුළුවන්. මම උඹට ඊයේ කෝල් එකක් කරන් තිබ්බ ඒක ආන්සර් කරන්න බෑනේ. අනේ එහෙම නෑ බං. කපිල මහත්තයා අම්මගේ ෆෝන් එකට කෝල් එකක් කරන් තිබ්බේ. මගේ ෆෝන් එක කැඩලා බං. ඒකයි මං ගියේ බං අද උදේ පාන්දර. හරි මේ අපේ පොල් ටිකක් තියෙනවා කඩා ගන්න. යමන් දෙටිය කරලෙමුද? ඩානුක ඊයේ කතා කරා. ට්‍රිප් එකක්ද මොකද්ද යනවා කියලා දිනවනේ. නුවරඑළියද ඔන්න කොයිද? ඉතින් බා ඒකට ඇඳුමක් ගන්නත් එපා. මං ඒ හින්දා ඉතින් උදේම ගිහිල්ලා ඔය කියා කරුවාගෙන ආවා. සල්ලිත් නෑ බං අතේ. අම්මලගෙමුත් ඉල්ලන්න බෑනේ. මං කියන්නද? උඹේ වැඩේ අපි වෙන දවසක දාගමු. මේ උඹ කියන්න ඕනේ නැහැ අපේ පොල් ගන්න දවසේ. අනික උඹල වගේ උන් ට්‍රිප් එකක් යන්න අපිට පිස්සු කියලා හිතුවද බං? අනික මේ උඹගේ තත්ත්වෙ හිටපන්. උඹලගේ ගෙවල් වල උන් අපේ ගෙවල් වල ඉදුල්ල හොදපු ඒවා. ඒ තත්ත්වෙ උඹත් හිටපන් හරිද? අනික උඹ ගාව බලපංකු වෙන පොල් ගස් ගඳ. කොහොම තියන් ට්‍රිප් එකක් යන්න පුළුවන්ද? අනේ මේ උඹ පාඩුවේ ගෙවල් වලලා හිටපන් බං. අනේ එහෙම දෙයක් මන් දන්නේ නැහැ බං. මට චානුව කතා කරපු නිසා බං මං ඇඳුමක්වත් ගන්න කියලා බැලුවේ. පරණ ඇඳුම් දාගෙන යන්න බෑනේ. කමක් නැහැ බං. උඹලා එහෙනම් ගිහින් වරෙන්. මං එහෙම වුණොත් හවස ඇවිල්ලා උඹලා ගෙදර පොල් ටික කඩලා දෙන්නම්. අන්නේ තත්ත්වෙ හිටපන් හරිද? උඹලා වගේ ඉදුල්ලෝදනේ උන් අපිට පෑහෙන්නේ නැහනේ. අනේ නෑ බං. මං උඹලත් එක්ක පෑහෙන්න ආවේ නෑ බං. හරි කමක් නැහැ. උඹලා පරිස්සමෙන් ගිහින් වරේ. මං ගිහින් එන්නම් බං.